යාළුවනේ අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ නෙල්ලිගල සහ රණවන පන්සලට. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න ඔය විදිහට මුලින්ම අපි රණවන පන්සලට තමයි ආවේ. මේ පන්සල තියෙන්නේ පිළිමතලාවේ. මේ පන්සල මහනුවර කොළඹ මාර්ගයේ ඉඳලා පිළිමතලාව නානුවේ පාලමාසර සිට ඇතුළු දෙසට කිලෝමීටරයක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. මේක මහනුවර දිස්ත්‍රික්කයේ පුරාණ බෞද්ධ විහාරයක් ලෙස තමයි සැලකෙන්නේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව තුළ මේ පන්සලට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රතිමා පිහිටලා තියෙන මේ විහාරස්ථානයේ. මේ පිළිමේ උස අඩි 80ක් විදියට තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ පන්සලේ ඉදිකිරීම් කටයුතු කරද්දී ස්වභාව සෞන්දර්යයට හානි නොවන ලෙස තමයි ඉදිකිරීම් කටයුතු කරලා තියෙන්නේ. ඒක මෙතනට එන ඕනම කෙනෙක්ට අත්විඳින්න පුළුවන් සුන්දර හිත නිවන හැඟීමක්. මේ පන්සල උස ස්ථානයක පිහිටලා තියෙන නිසා කඳුතරණය වැනි හැඟීමක් ලබා ගනිමින් පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඔයාලත් මේ පන්සල වැඳ පුදා ගන්න ගිහිල්ලා එහි සුන්දරත්වය රැකෙන විදිහට ආපහු එන්න. ඔන්න ඉතින් අපි ඊළඟට ආවේ නෙල්ලිගල. අපි මෙතනට ආවේ නම් ඉතින් හොඳටම වැස්ස දවසක. පූජනීය ධාතු තැන්පත් කරලා තියෙන තේජාන්විත ශාක්‍ය සිංහ මහා සෑය සහ යටිනුවර විශාලතම දේශනා ශාලාව පිහිටලා තියෙන මේ පන්සලේ. ඒ වගේම තමයි මේ බෞද්ධ මධ්‍යස්ථානයේ නිල වශයෙන් විවෘත කරලා තියෙන්නේ 2014 නොවැම්බර් 9 වෙනි දින.
මේ පන්සලේ ඉදි කරලා තියෙන සමන්දේව ප්‍රතිමාව නිසා මේ පන්සලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙලා තියෙනවා. එහෙනම් අදට අපි අලුත් මාවතක් හොයාගෙන ගිය ගමන මෙතනින් ඉවර කරනවා. තවත් අලුත් මාවතක් හොයාගෙන එනකන් අපිත් එක්කම රැඳිලා ඉන්න. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්.